ආයුබෝවන් කියලා පිළිගන්නවා ප්‍රොෆෙෂනල් ජොබ් YouTube නාලිකාවට. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ මේ වෙද්දි ඔයාලට ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථාවක් පිළිබඳව. වීඩියෝ එකට යන්න කලින් මතක් කරලා ඉන්නම් ඔයා අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් දැන්ම අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න share කරන්න. වීඩියෝ සම්බන්ධව මොනවා හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලට රැකියා කැසට් උණු සැනීම් දැනගන්න අපි මේ වෙද්දි WhatsApp channel එකක් නිර්මාණය කරලා තියෙනවා. ඒ channel එකට අදාළ link එකත් මම description එකේ දාලා තියන්නම්. ඒ channel එකත් follow කරලා තියාගන්න. ඉක්මනින් ඔයගොල්ලන්ට දැනුවත් වීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් මේ වෙද්දි ගැසට් කරලා තියෙනවා management assistant grade 3. මේ සඳහා ඔයාලා ඇතුළත් වෙනවා නම් මේ අධ්‍යාපන සුසුකම් ඔයගොල්ලෝ සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. ක්‍රෙඩිට් පාස් තියෙන්න ඕනේ. මේ විෂයන් 6 ඇතුලේ සිංහල ලැන්ග්වේජ් එක හෝ දෙමළ ලැන්ග්වේජ් එක, ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හෝ ඉංග්‍රීසි ලිටරචර්, ඒ වගේම ගණිතය. මේ විෂයන් තුනට C පාසස් තියෙන්න ඕනේ. ඒත් එක්කම ඔයගොල්ලෝ අපොස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකින් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට පරිගණක ඇප්ලිකේෂන් පිළිබඳව මාස 6කට නොවැඩි පාඨමාලාවක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. පිළිගත් ඉන්ස්ටිටියුට් එකක මේ එක්සම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. මේ සඳහා ඇතුළත් වෙනවා නම්. ඒ වගේම තවත් සඳහන් කරලා තියෙනවා 2 years experience තියෙන්න ඕනේ ඔයගොල්ලන්ට computer application packages පිළිබඳව. ඒ වගේම සැලරි එක ගැන කතා කරොත් ඔයගොල්ලන්ට 35825ක සැලරි එකක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ETF UPF ඔයගොල්ලන්ට ලැබෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ සඳහා ඔයාලව සිලෙක්ට් කරගන්න ක්‍රමවේදය ගැන කතා කරොත් මේකදී ඔයගොල්ලන්ට writing exam එකක් සහ interview එකක් කියලා තමයි ඔයාලව තෝරාගන්නේ. මේකදී writing exam එක පදනම් වෙලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ knowledge paper එක තියෙනවා සිංහල හෝ තමිල් වලින්, ඒ වගේම ඉංග්‍රීසි වලින්. ඒ වගේම IQ paper එකක් තියෙනවා. ඒ වගේම general knowledge paper එකක් තියෙනවා. ඒ වගේම computer සම්බන්ධ paper එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේ එක්සෑම් එකට පෙනී ඉඳලා හැම පේපර් එකකටම 140ක වඩා ලකුණු ලබා ගන්න ඕනේ. මෙහෙම ලකුණු ලබා ගත්තේ අයව තමයි ඉන්ටර්විව් එකට මේගොල්ලෝ ගෙන්නන්නේ. ඒකිනුත් වැඩිම ලකුණු ගන්න අයව තමයි මේ රැකියාව සඳහා බඳවා ගන්නෙ. මේ විදිහට තමයි මේක සඳහන් කරලා තියෙන්නේ. මේ සඳහා ඔය ආයුධ පත්‍ර යොමු කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාගේ වයස අවුරුදු 18ත් 30ත් අතර වෙන්න ඕනේ. ඒ වගේම මේක ඇප්ලිකේෂන් යොමු කරන්න තියෙන අවසාන දිනය තමයි 2025 අප්‍රේල් 10. අප්‍රේල් 10 වෙනි දිනයට කලින් ඔයගොල්ලෝ ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කරන්න ඕනේ. ඔන්ලයින් ආයුධම් පත්‍ර යොමු කරන හැටි අපි වීඩියෝ එකේ ඉදිරියේදී කතා කරමු. ඒ වගේම ඇප්ලිකේෂන් ෆී එක විදියට ඔයගොල්ලන්ට රුපියල් 600ක මුදලක් ගෙවන්න වෙනවා. ඒ ගෙවන්න අදාළ බ්‍රාන්ච් එක මේගොල්ලෝ මෙතන සඳහන් කරලා තියෙනවා. මේ account number එකට තමයි ඔයගොල්ලෝ අදාළ මුදල ගෙවන්න ඕනේ. වගේම ඔයාගේ බැංක් ස්ලිප් එකේ ඔයාගේ name එක, ඒ වගේම bank details, ඒ වගේම reference විදියට UGC MA grade 3 කියන එක සඳහන් කරන්න වෙනවා. මේ දේවල් තමයි ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ. අපි දැන් බලමු මේ සඳහා කොහොමද online ආයුධම් පත්‍ර යොමු කරන්න කියලා. ඔයගොල්ලන්ට UGC web අඩවියට ගිහිල්ලා මේ විදිහට ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. මම මේකට අදාළ link එක description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට ඒ හරහා මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඔයගොල්ලෝ මෙතනින් තෝරා ගන්න ඕනේ new applicants කියන එක. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේගොල්ලෝ instructions දීලා තියෙනවා කොහොමද ආයුධම් පත්‍ර යොමු කරන්න ඕනේ කියන එක ගැන. මේ විදිහට ඔයගොල්ලන්ට මේ instruction කියුවට පස්සේ register කියන එක click කිරීමේ හැකියාව තියෙනවා. මේ registration එකේදී මුලින්ම ඔයාගේ name එක දාන්න ඕනේ මුල් ලකුණුත් එක්ක, ඊළඟට last name එක දාන්න ඕනේ, ඒ වගේම ඔයාගේ NIC number එක දාන්න ඕනේ, ඒ වගේම date of birthday මෙතන දා ගන්න ඕනේ. ඒ වගේම oral exam එකේ ඔයාගේ result මෙතන විෂයන් තුනේ ඇතුළත් කර ගන්න ඕනේ. ඒ වගේම A level exam එකේ ඔයාගේ subject තුන සහ result මෙතන add කර ගන්න ඕනේ. ඒ වගේම ඔයා මෙතන password එකක් ගහ ගන්න ඕනේ. ඒ වගේම මේ password එක retype කරන්න ඕනේ. password එක හදන්දි ඔයගොල්ලෝ මතක තියෙන password එකක් දෙන්න. මොකද ආයේ log වෙද්දී ඔයගොල්ලන්ට ගැටලුවක් වෙනවා. ඒ වගේම මතක් කරලා ඉන්න username එකට පාවිච්චි කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ identity card number එක. ඒ වගේම password එක ඔයගොල්ලෝ ලබා දුන්නේ password එක පාවිච්චි කරගන්න ඕනේ. මෙතන බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට instructions දීලා තියෙනවා. ඒවත් ඔයගොල්ලන්ට study කරන්න පුළුවන්. මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න කලින් මෙතන ඉතාමත් පැහැදිලි වේ දේවල් සඳහන් කරලා තියෙනවා. ඊළඟට ඔයගොල්ලන්ට
ෆිල් ඇප්ලිකේෂන් කියන එක ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. මේකේ ඔයාගේ සමහර දේවල් ෆිල් වෙලා ඇති ඔයා account එක හදද්දි ෆිල් කරපු දේවල්. එහෙම නැති දේවල් ටික ඔයගොල්ලෝ ෆිල් කරගන්න ඕනේ. මුලින්ම ඔයගොල්ලන් ටයිටල් එක තියෙනවා. මෙතන ඔයගොල්ලෝ ටයිටල් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊළඟට ඔයාගේ name with initial full name එක ඊට පස්සේ ඔයාගේ contact number එක email address එක permanent address එක postal address එක බොහෝ දුරට ගොඩක් අය මේ දෙකම එකම address එක. ඒ වගේම ඔයාගේ age එක හදලා දාන්න ඕනේ closing date එකට. ඒ වගේම ඔයාගේ gender එක මෙතන දාගන්න තියෙනවා. ඒ වගේම ඔයාගේ civil status එක මෙතන දාගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ සිටිසන්ෂිප් එක මෙතන දාගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ජාතිය මෙතන දාගන්න ඕනේ. මේ දේවල් ටික ෆිල් කරගත්තට පස්සේ ඔයාට මෙතනින් save and go to next section කියන එක ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. ඊළඟට ඔයාගේ education qualifications ටික මෙතන add කරගන්න ඕනේ. ගොඩක් දේවල් මෙතන add වෙලා ඇති. ඊට අමතරව ඔයගොල්ලෝ index number එක එක දාගන්න ඕනේ. O level සහ A level වල ඒ දේවල් fill කරගන්න ඕනේ. ඊට අමතරව ඔයා O level result ටික මෙතන add කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ other qualifications මෙතන දාගන්න පුළුවන්. ඔයා IT course එක කරපු institute එක සහ ඒ වගේ විස්තර මෙතන add කිරීමේ හැකියාව තියෙනවා. ඒ දේවල් ඔයා add කරගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ සර්ටිෆිකේට් එකේ කොපි එකක් PDF කරලා මෙතන ඇඩ් කරගන්න ඕනේ IT course එක කරපු ඉන්ස්ටිටියුට් එකෙන් ඔයගොල්ලන් ලබා දුන්න සර්ටිෆිකේට් එක. මේ දේවල් කරගත්තට පස්සේ ඔයාට click here to add කියන එක ක්ලික් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඊළඟට ඔයගොල්ලෝ part 4 එක fill කරගන්න තියෙනවා course diploma certificate membership following කියලා තියෙනවා. මේ දේවල් ඔයගොල්ලෝ fill කරගන්න ඕනේ. මේ විදිහට ඔයගොල්ලන්ට මේ දේවල් fill කර ගැනීමේ හැකියාව තියෙනවා. මෙතන ඉඳලා ඔයගොල්ලන්ගේ professional qualifications තමයි fill කරගන්න තියෙන්නේ. ඒ වගේම මෙතන ඔයාගේ work experience ටික දාගන්න ඕනේ. මේ දේවල් ටික fill කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට save present work කියන එක click කිරීමේ හැකියාව තියෙනවා. මේ විදිහට ඔයගොල්ලන්ට application එක යොමු කිරීමේ හැකියාව තියෙනවා. මේ දේවල් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.